මම විශ්වාස කරන විදියට ලංකාවේ දැනට ජීවතුන් අතර ඉන්න ජේෂ්ඨතම පරිවර්තකයා හා විචාරකයා වෙන්නේ සේනාරත්න වීරසිංහ මහත්තයා. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ සාහිත්‍ය ශාස්ත්‍රයට ඉතා විශිෂ්ට ලෝක සාහිත්‍ය කෘතීන් ගෙනල්ලා දීලා තියෙනවා විතරක් නෙවෙයි විවිධ විෂයන් සම්බන්ධව විචාරාත්මක සිනමාව සම්බන්ධිත විශාල පොත් ප්‍රමාණයක් ඔහු අපිට හඳුන්වලා දීලා තියෙනවා. සේනාරත්න වීරසිංහ මහත්තයා දැන් ඔහුගේ ජීවිතේ මම දන්න විදියට 7 වෙනි දශකය ගත කරන මිනිසෙක්. හැබැයි ඔහුගේ සාහිත්‍යමය මෙහෙවර කිසි ලෙසකින්වත් අඩුපාඩුවක් තියන්නේ නැතුව පවත්වාගෙන යන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. 2025 අවුරුද්දේ මම මේ වීඩියෝව කරන අවස්ථාව වෙන විටත් ඔහු විසින් නිර්මාණය කරන ලද පරිවර්තනය කරන ලද අලුත් පොත් දෙකක් මේ සැරේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළි දක්වලා තියෙනවා. මගේ අද බලාපොරොත්තුව වෙන්නේ සේනාරත්න වීරසිංහ මහත්තයා පරිවර්තනය කරපු ඒ අලුත් පොත් දෙකත් ඇතුළුව පොත් කිහිපයක් හඳුන්වා දෙන්න. අපි එවැනි ජේෂ්ඨයින්ට කළගුණ සලකන්න ඕනේ. ඒකටයි මම මේ වීඩියෝව කරන්නේ. ඔබ හොඳ පොත් කියවන්නෙක් නම් අනිවාර්යෙන්ම සේනාරත්න වීරසිංහ මහත්තයාගේ පොත් කියවලා ඇති. කියවලා නැත්නම් ඔහුගේ පොත් හොයාගෙන කියවන්න වටිනවා. ඒ තරම් හොඳ පොත් ඔහු ලංකාවේ සාහිත්‍ය ශාස්ත්‍රයට ඉදිරිපත් කරලා තියෙනවා. මම ඉදිරිපත් කරන ඔහුගේ අලුත්ම පොත. මේක පුංචි පොතක්. හැබැයි ඉතාමත් ගැඹුරු වටිනා කියන පොතක්. පොතේ පිටු තියෙන්නේ 110ක් විතර පොඩි පොතක්. මේ පොතේ නම The Little Buddha. සිංහලට පරිවර්තනය වෙන්නේ චූල බුද්ධ කියන නමින්. මේ පොත ලිව්වේ ක්ලවුස් මිකෝෂ්. ක්ලවුස් මිකෝෂ් කියන්නේ ජර්මානු ලේඛකයෙක්. ක්ලවුස් මිකෝෂ් මහතා ජර්මානු ජාතික ලේඛකයෙක් හා සිනමාකරුවෙක්ද වෙයි. දේශ සංචාරය කෙරෙහි වැඩි රුචියක් දක්වන ඔහු මේ චූල බුද්ධ නැමැති නවකතාව ඔස්සේ සැබෑ සත්‍යය කුමක්දැයි පසක් කරගනු වස් අප සමග ලොව පුරා සංචාරය කරයි. මෙතෙක් නොලද අත්දැකීම් පරාසයක් වෙත අපව යොමු කරවයි. මේ බටහිර ලෝකයට සුපුරුදු වස්තුව හා ධනය හඹා යන ගමනක් නොවේ. දාන්තයේගේ පාරාදීසයේ සොයන ගමන මෙන් ප්‍රහසනයක්ද නොවේ. හර්මන් හෙසගේ සිද්ධාර්ථ නවකතාව හා සාම්‍යත්වයක් දරන මේ නිර්මාණය අරබවයා පෙරවදනක් සපයමින් සාහිත්‍ය සූරී මහාචාර්ය දේවාලයගම මේදානන්ද හිමියෝ මෙසේ පවසති. මෙහි යන චූල බුද්ධ මෙන්ම බුදුරජාණන් වහන්සේද රජුන්ගේ කාමභෝගී වූ ගැඹුරක් නැති ජීවිතය පිළිබඳව කලකිරී හුදකලා වූ බවද විවිධාකාරයෙන් සත්‍ය ගවේෂීව කුසල ගවේෂීව ආර්ය පරේෂණයක නිරත වූ බවද බෞද්ධ මූලාශ්‍රය තුලින් පෙනී යයි. ඊටමත් වටිනා කියන පොතක්. ඔබ සේනාරත්න වීරසිංහ මහතාගේ පරිවර්තන කියවන්න කැමති නම් ඔහු විසින් පරිවර්තනය කරන ලද The Little Buddha පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනය හොයාගෙන කියවන්න. 2025 අවුරුද්ද වෙනුවෙන් වීරසිංහ මහත්තයා තව අලුත් පොතක් පරිවර්තනයෙන් අපි වෙත ඉදිරිපත් කරනවා. මේකත් ලෝක සාහිත්‍යයේ අග්‍ර කෘතියක්. මේ පොතේ නම The Home and the World. ලිව්වේ රවීන්ද්‍රනාත් tagore. tagore තුමා ලියපු පොත සිංහලට පරිවර්තනය වෙන්නේ නිවස සහ ලෝකය කියලා. මේ පොතේ පිටුපස පිටුවේ තියෙන විදියට tagore තුමා උපත ලැබුවේ බටහිර යටත් විජිත ආධිපත්‍යයේ ඉන්දියාව තුළ උපරිමය තහවුරුව පැවති අවධියකය. ඔහු එංගලන්තයට ගොස් අධ්‍යාපනය ලැබුවේය. බටහිරින් හමා එන සුළඟට දොරගොළු හැර තබන්නේ ඔහු කීවද තම උරුමයන්ට සුළඟේ ගසාගෙන යන්නට ඉඩ නොතැබන්නයි පැවසුවේය. බෙන්ගාලි කාන්තාව නිවස හා පෞද්ගලිකත්වය ගැන ගැඹුරින් සාකච්ඡා කරන ඔහුගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම වෘත්තාන්ත 3 චාරුලතා අවසන් ගීතය සහ නිවස හා ලෝකය ලෙසින් බොහෝ විචාරකයෝ දකිති. බටහිර බලපෑම තුළ බෙන්ගාලි කාන්තාවගේ නූතන හැඩය නාගරික සමාජය හා ඉන්දියානු සම්ප්‍රදායික චින්තනය අතර ඇතිවන සංගඨනය මේ කෘතිවලට පාදක වෙයි. රෝමාන්තික යථාර්ථය හැරපියා සැබෑ යථාර්ථය හා දේශපාලනයට සමීප වීම මේ නවකතාවෙන් අපිට දැකිය හැකිය. ඇත්තටම මම හරිම කැමතියි තාගෝගේ රචනා ශෛලියට සහ ඔහුගේ පොත්වලට. මේ පොත මම කියවන්න පුලපුලා බලා සිටින හොඳ පොතක්. නිවස සහ ලෝකය. සේනාරත්න වීරසිංහ පරිවර්තනය රවීන්ද්‍රනාත් tagore රචනය. ඊළඟට මගේ අතට එන පොත දීර්ඝ කාලයකට පෙර සේනාරත්න වීරසිංහ මහත්තයා පරිවර්තනය කරපු පොතක්. මේ එහි අලුත් මුද්‍රණයක්. පොතේ නම චාරුලතා. The Broken Nest කියන පොතේ
සිංහල පරිවර්තනය තමයි චාරුලතා කියලා කියන්නේ. අපි දකින විදියට බොහෝ වෙලාවට වීරසිංහ මහත්තයා පොත් පරිවර්තනය කරද්දී ඒක පූර්ණව හා අසංක්ෂිප්තව සිදු කරනවා. ඒක පාඨකයෙක් හැටියට මං ඉතාමත් අගය කරන කාර්යයක්. ඉන්දියාව බටහිර ජාතීන්ගෙන් නිදහස් වීම උදෙසා ජාතික සටන් ව්‍යාපාරය ආරම්භන අවදියේ ඉන්දියානු ඉහළ මැද පන්තිය කේන්ද්‍ර කොටගත් භාව සූචක අත්දැකීමක් මෙම කෘතියෙන් විධාරණය වෙයි. විශිෂ්ට සිනමාකරුවෙකු වන සත්‍යජිත් රායි චාරුලතා නම් සම්භාව්‍ය සිනමා කාව්‍ය නිම කොට ඇත්තේ ටාගෝර්ගේ මේ නවකතාව ඇසුරිනි. ඒ ඉංග්‍රීසි බසට නැගූ කොළඹියා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ආචාර්ය මාරියම් ලාගෝ මැතිනිය මෙසේ පවසයි. මේ නවකතාව වූ කලී පැහැදිලිව කතා කළ නොහැකියන් වෙනුවෙන් ලේඛකයාගේ හදවතෙහි ඉකිබිඳුම මුළු මානව වර්ගයා වෙනුවෙන් හඬගා ප්‍රකාශ කිරීමක් වෙන්න. ඔන්න තවත් අලුත් පොතක්. දීර්ඝ කාලයකට පස්සේ ලංකාවේ පාඨකයෝ වෙනුවෙන් චාරුලතා සේනාරත්න වීරසිංහ පරිවර්තනය. ඊළඟට මගේ අතේ තියෙන්නේ අලුත් පරිවර්තන නෙවෙයි. හැබැයි මම හිතනවා අනිවාර්යයෙන්ම කියවන්නෙක් මේ පොත් කියවලා තියෙන්න ඕනේ කියලා. ඔබ දැකලා ඇති සමහර වෙලාවට ඔය Google එකට ගිහිල්ලා එහෙම සර්ච් කරොත් ඔබට හම්බ වෙනවා must read books කියලා chart එකක්. ඒ charts විශාල ප්‍රමාණයක් ලෝකේ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට විත්රුක්මල් ගමගේ YouTube channel එකේම එවැනි charts දෙකක් තියෙනවා. එකක් must read කියලා පොත් 50ක් නම් කරලා තියෙනවා. ඊට අමතරව unmissable reads by රුක්මල් කියලා තවත් පොත් 100ක් නම් කරලා තියෙනවා. ඒ ඕනෑම chart එකක මම මේ කියන පොත අනිවාර්ය කියවීමක් හැටියට මම දැකලා තියෙනවා. පොතේ නම The Good Earth. පර්ල් එස් බක්ගේ Good Earth කියන නවකතාව සරුබිම කියලා සේනාරත්න වීරසිංහ මහත්තයා සිංහලට පරිවර්තනය කරනවා. මගේ අතේ තියෙන්නේ පැරණි මුද්‍රණය. ඔබ තිරේ දකින්නේ අලුත් මුද්‍රණය. ඔබ මිලදී ගන්නවා නම් අලුත් මුද්‍රණය මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. තව විශේෂත්වයක් තියෙනවා. ලංකාවේ බොහෝ පාඨකයින් මේ Good Earth කියන පොත සාරභූමි නමින් කියවලා තියෙනවා. ඒක පරිවර්තනය කළේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්වාමින් වහන්සේ නමක් සහ හේමපාල විජේවර්ධන මහතා මට මතක හැටියට. හැබැයි ඒ පරිවර්තනයේ අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි ඔවුන් දෙදෙනා පරිවර්තනය කළේ Good Earth කියන පොත විතරයි. මේ Good Earth කියන්නේ එක පොතක් විතරක් නෙවෙයි. ඒක 3 ඈදුතු පොතක්. සරුබිම පළවෙනි එක Good Earth කියන එක. ඊළඟ එක සන්ස් කියන පොත සරුබිමේ පුත්තු කියලා නම් කරනවා ඒක. ඊළඟට සරුබිමේ පෙරලිය A House Dividend කියන නමින් නම් කරලා තියෙනවා. මේ පොත් තුනම ගත්තොත් එහෙම සෑහෙන විශාල පොතක් හැටියට තමයි ඔබට පේන්නේ. නමුත් මේක ඉතාමත් විශිෂ්ට පරිවර්තනයක්. මා දීර්ඝ කාලයකට පෙර කියවා අතිශය රසවින්දනයක් ලැබපු පොතක් තමයි Good Earth කියන්නේ. මං හිතනවා ඔබ ඕනෑම කෙනෙක් කියවන්නෙක් නම් මේ පොත් තුනේ එකතුව ඔබ ගාව තියෙන්න ඕනේ කියලා ඒ වගේම කියවලා තියෙන්න ඕනේ කියලා. සේනාරත්න වීරසිංහ මහතාට ආචාර්යයක් හැටියට මම මේ පොත් තුන ඔබට ඉදිරිපත් කරනවා. ඊළඟට මගේ අතට තියෙන පොත් දෙක ටිකක් වෙනස් විදිහේ පොත්. මම මේ සේනාරත්න වීරසිංහ මහත්තයාගේ පරිවර්තන ගැන කතා කරද්දී තව විශේෂ දෙයක් කියන්න ඕනේ. සේනාරත්න වීරසිංහ මහත්තයා පරිවර්තනය කරද්දී එකම ශානරයකට පටු නොවි, හිර නොවි විවිධ විෂයන් ගෙනල්ලා තියෙනවා. එයින් එක පොතක් තමයි මාගාව තියෙන මේ අඳුරට පෙර අරුණ කියන්නේ. මේ පොත ලිව්වේ මට මතක හැටියට නිරංජන කියන ඉන්දියානු ලේඛකයා. අඳුරට පෙර අරුණ ඉන්දියානු නවකතා සාහිත්‍ය නවමගකට යොමු කළ සාහිත්‍ය අකාදමි සම්මානය මෙන්ම ශ්‍රී නේරු හා සෝවියට් රුසියානු සම්මාන වලින්ද පුදලද නිරංජන නැමැති කන්නඩ සාහිත්‍යකරුවාගේ සුප්‍රකට නවකතාවක්. කියවලා නැත්නම් මේ පොත හොයාගෙන කියවන්න. මේක හරිම අපූර්ව ශෛලියකින් ලියවිච්ච පොතක්. අපි හිතන්නේ නැති තරම් රසවත් පොත් සමහර වෙලාවට මේ කන්නඩ බසින් පළ වෙලා තියෙනවා. මේ එක පොතක්. අඳුරට පෙර අරුණ සේනාරත්න වීරසිංහ මහතාගේ පරිවර්තනය. අද මම ඉදිරිපත් කරන අවසාන පොත සයිකෝ. සයිකෝ කියන්නේ භීෂණාත්මක ජනප්‍රිය සම්භාව්‍ය නවකතාවක්. රොබර්ට් බ්ලොච් ලියපු සයිකෝ කියන විශිෂ්ට නවකතාව පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනයක් හැටියට අරගෙන එනවා සේනාරත්න වීරසිංහ මහත්තයා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නම් මනෝවිද්‍යාඥයාගේ මනස ගැන කෙරුණු හෙළිදරව් නිසා පසුගිය කාලේ කලාවන්ට වූ බලපෑම කාල් මාක්ස්ගෙන් කලාවට සිදු වූ බලපෑම හා සමානයයි සිතමි. ෆ්‍රොයිඩ් සංකල්පයන් පරිහරණය කලෙක ලොව විලාසිතාවක් බවට පත්විය.
රොබර්ට් බ්ලොච් නම් ඇමරිකානු ලේඛකයා විසින් ලියන ලද සයිකෝ නවකතාව බොහෝ ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය අසාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීමය. ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා පොත කියවලා ඉන්න. එයින් වැඩි දෙයක් ගන්න පුළුවන් වෙයි. මේ මම ඉදිරිපත් කළේ අද ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පරිවර්තකයාගේ පොත් 6ක් විතරයි. එතුමාගේ පරිවර්තන ගත්තොත් එහෙම අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ පොත් ඔබගේ දැනුම් නිම්වලලු පුළුල් කරනවා, රසවින්දනය වැඩි දියුණු කරනවා. ඒ හින්දා මෙන්න මේ වගේ පොත් හොයාගෙන කියවන්න කියලා ආරාධනා කරනවා විත්රුක්මල්ගමගේ YouTube නාලිකාවෙන්. අවසාන ඉල්ලීම, channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like එකක් comment එකක් දාන්න, share කරන්න. අපි හැමදාම පොත් අරගෙන ඕගොල්ලෝ ගාවට එනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබට ජය.